අයිබෝන් හැමෝටම. අද මම කතා කරන්න ආවේ අපේ ජීවිතේ ගොඩක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි සිහින. අපි හැමෝටම එක එක විදිහේ හීන තියෙනවා. සමහර විට ඒ ලොකු ගයක් හදන එක වෙන්න පුළුවන්, හොඳ රස්සාවක් කරන එක වෙන්න පුළුවන්, නැත්නම් ලෝක වැටේ ඇවිදින එක වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් මේ හීන නිකන් ඉඳලා නම් හැබෑ කරගන්න බෑ. ඇත්තටම අපි ගොඩක් වෙලාවට හීන දකින්න විතරයි. ඒව හැබෑ කරගන්න යන්නේ නෑ. අපි දැන් බලමු අපි හීන හඹාගෙන යන්නේ නැත්තේ ඇයි කියලා. මේකට ගොඩක් හේතු තියෙනවා. අංක 1 බය. අපි අසමත් වෙයි කියලා අපි බයයි. මිනිස්සු මොනවා කියයිද කියලා අපි බයයි. අන්න ඒ හේතුව හින්දා අපි අපේ හීන අත්හරිනවා. බය කියන්නේ අපි පරාජය කරන්න ඕන දෙයක්. බය හින්දා කිසිම දවසක අපි අපේ හීන අත්හරින්න හොඳ නැහැ. අංක 2 කම්මැලිකම. හීන කියන දේවල් නිකන් හැබෑ වෙන්නේ නැහැ. හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕනි. ඒ වෙනුවෙන් ඔයාට කරන්න ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒ දේවල් කරන්න ඔයා කම්මැලි නිසායි ඔයාට ඔයාගේ හීන අත්හැරෙන්නේ. හොඳට මතක තියාගන්න. මහන්සියෙන්තර ජයග්‍රහණයක් නෑ. අංක 3 අවස්ථාවක් නැතිකම. සමහර විට අපිට හිතෙන්න පුළුවන් අපිට අවස්ථාවක් නැහැ කියලා. ඒත් ඔයා හොඳින් බැලුවොත් ඔයාට පෙනේ ඔයා වටේට තියෙන අවස්ථාවන් මොනවද කියලා. ඒකට ඔයාගේ හීනට යන්න තියෙන හැම මාර්ගයක්ම හොයාගන්න ඕනේ. හොඳ අවධානයක් වගේම ඔයාගේ හීනය මොකක්ද කියලා හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා ඔයාගේ හීන අත්හරිනවා නම් ඔයා තරම් අවාසනාවන්තෙක් තවත් නැහැ. තාමත් ඔයාගේ හීන පස්සේ හඹාගෙන යන්නේ නැත්නම් මේ කතාව ඔයාට. ඉතින් මම අද ඔයාලට කියන්න ආවේ ඒ බාධක පහු කරලා කොහොමද අපි අපේ හීන හඹාගෙන යන්නේ කියලා. මුලින්ම ආගේ හීනේ මොකක්ද කියලා අඳුරගන්න. ඒ කියන්නේ ඔයාට මොකක්ද හරියටම කරන්න ඕනේ කියලා දැනගන්න. සමහර විට මේ ඔයා පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුතින් හිතන්න ගත්ත දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒ හීන වෙනුවෙන් එකපාරටම ලොකු දේවල් කරන්න යන්න එපා. පොඩි පියවර වලින් පටන් ගන්න. උදාහරණයක් විදිහට ඔයාට පොතක් ලියන්න හිතෙනවා නම් දවසට පිටුවක් ලියන්න පටන් ගන්න. අවදානම් ගන්න බය වෙන්න එපා. හීන හඹාගෙන යනකොට අවදානම් ගන්නම වෙනවා. සමහර විට වැරදෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ඔයා එකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. සාර්ථකයට ඇහුම්කන් දෙන්න. ඔබේ හීනයට සමාන හීන හැබෑ කරගත්ත අයගේ අත්දැකීම් අහන්න. ඔවුන්ගෙන් අදහස් ගන්න. හැම මොහොතකදීම ඔබට පුළුවන් කියන විශ්වාසය තියාගන්න. අනිත් අය මොන දේ කිව්වත් ඔබ ඔබේ ගමන යන්න. නිරන්තරයෙන් ඉගෙන ගන්න. ඔබේ සිහිනයට අදාළව අලුත් දේවල් නිතරම හොයන්න. ඒකෙන් ඔබට තවත් ශක්තියක් ලැබෙයි. කවදාවත් අත්හරින්න එපා. මේක තමයි වැදගත්ම දේ. ප්‍රසිද්ධ බ්‍රසීලියානු කතුවරයෙක් වන පාවුලෝ කොයියෝගේ ද ඇල්කෙමිස්ට් කියන පොත එක තැනක මෙන්න මෙහෙම තියෙනවා. ජීවිතය පිළිබඳ රහස නම් ඔබ 7 වරක් ඇද වැටෙන විට 8 වරක් නැගී සිටීමයි. අපි හැමෝටම ජීවිතේ තියෙන වටිනාම සම්පත තමයි කාලය කියන්නේ. මේ කාලය අපි කොහොමද පාවිච්චි කරන්න කියන එක මත තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ. ඉතින් අදම තීරණය කරන්න. ඔබ ඔබේ ජීවිතය කොතනටද ගෙනියන්න කැමති කියලා. ඔබට මොනවද කරන්න ඕනි කියලා. මොන වගේ කෙනෙක්ද වෙන්න ඕනි කියලා. ඒ වෙනුවෙන් අදම පටන් ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් අත්දැකීම් ලබන්න. ඔබේ දැනුම සහ කුසලතා දියුණු කරගන්න. ඔයාගේ මේ හීනේ හැබෑ කරගන්න යන ගමනේදී ඔයාටත් ගොඩක් බාධකයි. හිත පිනීම ඇති වෙයි. මානසික කඩාවැටීම් ඇති වෙයි. ඒ මොන දේ වුණත් කවදාවත් අත්හරින්න එපා. තැලෙන වාරයක් පාසා මුවහත් වෙන කඩුවක් වගේ ආයෙමත් නැගිටලා ඔයාගේ හීන හඹාගෙන යන්න. මතක තියාගන්න. අපිට තියෙන එක ජීවිතයයි. ඒ ජීවිතය අපිට ඕන විදිහට විඳින්න නම් අපි අපේ හීන හැබෑ කරගන්නම වෙනවා. ඉතින් අදම ඔබේ සිහිනය හඹාගෙන යන්න. පටන් ගන්න. ඒකට වයසක් කාලයක් නෑ. You can do it. ඔයාට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්.